අද ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන ලොකුම විප්ලවය තමයි විදුලි වාහන එහෙමත් නැත්නම් EV වාහන ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට මාරු වීම. අපේ ශ්‍රී ලංකාවටත් දවසින් දවස EV වාහන විශාල ප්‍රමාණයක් ආනයනය වෙනවා. සාම්ප්‍රදායික ඉන්ධන වාහනවලට වඩා මේවා මුළුමනින්ම වෙනස් වන්නේ ඒවා විදුලියෙන් ධාවනය වන නිසායි. මේ තාක්ෂණය වාහන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කරනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඒත් ඇත්තටම මේ EV වාහන අපිට කොච්චර හොඳද? මේවායේ තියෙන වාසි, අවාසි සහ ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම ගැන අපි මේ වීඩියෝවෙන් ඉතා සවිස්තරාත්මකව කතා කරමු. EV වාහන මේකද අනාගතය? EV වාහනය යනු අභ්‍යන්තර දහන එන්ජිම internal combustion engine ICE වෙනුවට විදුලි මෝටරයක් භාවිතා කරන වාහනයි. මේවා ධාවනයට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ වාහනයේ යට කොටසේ සවිකර ඇති ලිතියම් අයන බැටරි ඇසුරුම් මගින්. සාම්ප්‍රදායික වාහනයක තිබෙන සංකීර්ණ එන්ජින් සහ ගිය පෙට්ටි වැනි යාන්ත්‍රණ EV වාහනවල නැහැ. මේවායේ ඇත්තේ විදුලි මෝටරයක්, බැටරියක් සහ සරල පාලන පද්ධතියක් පමණයි. EV වාහන නවීන ප්‍රවාහන තාක්ෂණයේ ඉදිරි පියවර ලෙස සැලකෙන්නේ ඒවා ශූන්‍ය විමෝචනයක් zero emission සහිතව ක්‍රියාත්මක වන නිසායි. බොහෝ රටවල් 2030න් පසු ඉන්ධන වාහන නිෂ්පාදනය නවත්තන්නට සැලසුම් කරන බැවින් EV වාහන අපේ අනාගතය වනු ඇත. 2. EV වාහනවල ප්‍රධාන වාසි. EV වාහනවලින් අපට ලැබෙන වාසි ඉතා පුළුල් පරාසයක විහිදෙනවා. පළමුවෙන්ම පරිසර හිතකාමී බව අතිශයින් වැදගත්. EV වාහන ධාවනයේදී කිසිදු විෂ වායුවක් පිට නොකරන නිසා නගරවල වායු දූෂණය සහ ශබ්ද දූෂණය විශාල වශයෙන් අවම වෙනවා. දෙවනුව ආර්ථිකමය වාසිය. EV වාහනයක් කිලෝමීටරයක් ධාවනය කිරීමට වැයවන විදුලි පිරිවැය පෙට්‍රල් හෝ ඩීසල් පිරිවැයට වඩා සැලකිය යුතු ලෙස අඩුයි. දෙවනුව නඩත්තු වියදම් ඉතා අඩුයි. මෙහි තෙල් මාරු කිරීම, ස්පාර්ක් ප්ලග් හෝ ක්ලච් වැනි නිතර නඩත්තු කළ යුතු කොටස් නැහැ. අවසාන වශයෙන් ධාවන අත්දැකීම ඉතා උසස්. විදුලි මෝටරය ක්ෂණික බලය ඉන්ස්ටන්ට් ටෝක් සපයන නිසා මේ වාහන ඉතා වේගයෙන් ඇක්සලරේට් කළ හැකියයි. ඒවයි නිහඬතාවය නිසා සුවපහසු ගමනක් අත්විඳින්න පුළුවන්. 3. EV වාහනවල ප්‍රධාන අවාසි. EV වාහනවල වාසි තිබුණත් ඒවායේ අවාසි සහ ප්‍රායෝගික අභියෝග කිහිපයක් තිබෙනවා. ප්‍රධානම අවාසිය වන්නේ ඉහළ මූලික මිලයි. විශේෂයෙන්ම ලිතියම් අයන බැටරි ඇසුරුම් වල අධික පිරිවැය හේතුවෙන් EV වාහනවල මිල සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික වාහනවලට වඩා වැඩි. ඊළඟට බැටරියේ ආයු කාලය සහ ප්‍රතිස්ථාපන වියදම විශාල ගැටලුවක්. බැටරියක් මාරු කිරීමට සැලකිය යුතු මුදලක් වැය වෙනවා. අතර පරණවන බැටරි පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් අපේ රටේ තවමත් නැහැ. ලංකාවේ තවමත් රට පුරා ප්‍රමාණවත් තරම් ආරෝපණ ස්ථාන නොමැති අතර වාහනයක් සම්පූර්ණයෙන්ම ආරෝපණ කිරීමට ගතවන කාලය වැඩි. අවසාන වශයෙන් EV වාහන බහුල වුවොත් අපේ ජාතික විදුලි බල පද්ධතියට ඇතිවන බලපෑම ලොකු අභියෝගයක් වනු ඇත. 4. ශ්‍රී ලංකාවට EV වාහන කොතරම් දුරට ගැලපෙනවද? ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට EV වාහන කියන්නේ පරිසරය රැකගැනීමේ අවස්ථාවක් වගේම ප්‍රායෝගික අභියෝගයක්ද වෙනවා. පරිසරික වාසි නිසා වායු දූෂණය සහ ශබ්ද දූෂණය අඩු කරගන්න EV වාහන හොඳ විසඳුමක්. කොළඹ වැනි අධික වාහන තදබදය ඇති නගරවලට මෙය ඉතා වැදගත්. නමුත් ආර්ථික අභියෝග සහ ආරෝපණ පහසුකම් වල අඩුපාඩු නිසා සාමාන්‍ය ජනතාවට තවමත් මේවා එතරම් ප්‍රායෝගික නැහැ. විශේෂයෙන්ම අපේ රටේ විදුලි බල උත්පාදනය තවමත් ප්‍රමාණවත් මට්ටමක නැති අතර විදුලිය වැඩිපුරම ජනනය කරන්නේ තාප බලාගාරවකින්. ඒ නිසා EV වාහන බහුල වුණොත් බලශක්තිය අර්බුදයක් ඇතිවෙන්න පුරුවන් වගේම පරිසරයට වන හානිය වෙනත් ආකාරයෙන් සිද්ධ වීමටත් ඉඩ තියෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවට EV වාහන සාර්ථක වීමට නම් මුලින්ම විදුලි බල පද්ධතිය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි. 5. අනාගතය සහ විසඳුම්. EV වාහන කියන්නේ ලෝකයේ අනාගතය. ශ්‍රී ලංකාවටත් මේ දියුණුවට අනුගත වෙන්න වෙනවා. මේ අභියෝග ජය ගන්න පුරුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පළමුව ආරෝපණ පහසුකම් වැඩි කිරීම සහ රට පුරා ප්‍රධාන මාර්ගවල ෆාස්ට් චාර්ජින් ස්ථාන ඇති කිරීම අත්‍යවශ්‍යයි. දෙවනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සූර්ය බලය, සුළං බලය මගින් විදුලි ජනනය කිරීම වැඩි කළ යුතුයි. ඒ වගේම පරණවන බැටරි බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් ඇති කිරීමත් වැදගත්. මේ සියලු අභියෝග නිවැරදිව කළමනා කළහොත් EV වාහන ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කරනු ඇත. ඉතින් EV වාහන කියන්නේ හුදෙක් වාහනයක් නෙවෙයි. එය අපේ පරිසරය, ආර්ථිකය සහ ජීවන රටාව වෙනස් කරන්න පුරුවන් බලවත් තාක්ෂණයක්. වාසි වගේම අවාසි තියෙන මේ තාක්ෂණය අපේ රටට කොතරම් දුරට ගැලපේවිද කියලා කාලයත් එක්ක බලන්න වෙනවා. මේ ගැන ඔබේ අදහස් මොනවද? EV වාහන ගැන ඔබ දකින අනාගතය මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. අපුරු ලෝකයේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.